Good morning ශ්‍රී ලංකා. අද ඇවිල්ලා දෙසැම්බර් 9. ඉතින් අපි මේ උදේම නැගිටලා යන්නේ මං හරි ආසාවෙන් හිටපු වැඩක් කරන්න. උදේම කිව්වට උදේම නෙමෙයි. ඔන්න බලන්නකෝ වෙන දේ. Good morning. Good afternoon. Sorry. පේනවනේ. Good morning කියලා හිතාගෙන එළියට බැස්සට good morning නෙවෙයි good afternoon. නිවාඩු දවසට ඉතින් කොච්චර දවල් වුණත් අපි නැගිටින වෙලාව අනුව අපිට good morning. ඒක ඕගොල්ලන්ටත් එහෙමද? ඔන්න ඉතින් අපි ගමන පිටත් වුණා. ඇත්තටම කිව්වොත් මම මාර ආසාවෙන් මේ ගමන යන්නේ. බලන්නකෝ අපි ආපු මොකටද කියලා. ඉතින් දැන් මෙහෙම තමයි වටපිටාව පේන්නේ. සුදුම සුදුයි. හරිම ලස්සනයි. හැබැයි මේ පේන තරම් සුන්දර නැහැ. ඇයි දන්නවද මං එහෙම කිව්වේ? මොකද මං පුංචි කාලේ ඉඳන්ම තිබ්බ ලොකු ආසාවක් තමයි හිම කියන එක කවදා හරි අල්ලනවා කියන එක. හිම දකින්න, හිම අල්ලන්න, හිම සෙල්ලම් කරන්න පුදුමාකාර ආසාවක් තිබ්බේ. හැබැයි මගේ ජීවිතේත් පළවෙනි පාට තමයි මම හිම ඇල්ලුවේ, දැක්කේ. ඒ ෆීලිං එක පළවෙනි පාරට ගත්තේ මේ ළඟදී. හැබැයි මං ඒත් එක්කම තේරුම් ගත්තා ඒ අත්දැකීම අපිට පින්තූර වලින් අපි ෆිල්ම්ස් වලින් ඒ දකින්න තරම් සුන්දර ලස්සන අත්දැකීමක් නම් නෙවෙයි කියලා. ඇත්තටම ওই පේන තරම් නම් හිම කියන දේ සුන්දර නෑ. ඒ වගේම විශ්වාස කරනවද මං තාම එකම එක පාරයි හිම ටිකක් අල්ලලා බැලුවේ කොයි වගේද කියලා. ඒ වෙනකන් තාම හිම ඇල්ලුවෙත් නෑ. මට අල්ලන්න කිසි ආසාවක්වත් නැහැ. මේක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ ආසාවල්නේ. මගේ ඔපිනියන් එක තමයි මම මේ වාට කිව්වේ. අර අනිත් ගහ. මේක නිකන් කටු ඇනෙනවා වගේ. ඉතින් හිම බෝල පාරකුත් කාලා පොඩි සෙල්ලමුකුත් දාලා අපි ආවේ නත්තල් ගහක් කපන්න. ඔය වටේම කැරකි කැරකි අපි හොයන්නේ ලස්සන නත්තල් ගහක්. ගොඩක් හිමෙන් වැහිලා හින්දා ලස්සන ගහක් හොයාගන්න හරි අමාරුයි. සමහරක් ලස්සනට පේන ගස් ළඟට ගියාම ඒවා ගස් 2 3 එහෙම තියෙන්නේ. ඉතින් අපි බැලුවේ තනි ගහක් ලස්සන. බලමු අපිට ලස්සන නත්තල් ගහක් හම්බෙනවද කියලා. සීතල ඔන්න ඔය කපනවා සද්ද ඇහෙන ගහ ළමයි අපි කපන්නේ නැහැ. මොකද ඊට පස්සේ මම දකිනවා තව ගහක්. ඉතින් අපි ආපහු යනවා ඒ ගහ ගාවට ඇවිදගෙන. මං හිතන්නේ මේ 4 වෙනි ගහද කොහෙද? ඊළඟට හම්බෙන ගහවත් ඇත්තටම කපාගෙන ආවොත් හොඳයි. ඔය අපි කැරකි හොයන්නේ තව ගහක් ළමයි. මොකද අර තිබ්බ ගහ පොඩ්ඩක් මහත මදි වගේ එකක් අපිට දැනුණා. බලන අත කොච්චර නත්තල් ගස් තිබ්බත් ළමයි ඒවා අපිට හිතට හරියන විදියට නැහැ. එක්ක ඇදයි, එක්ක අතු අඩුයි, එක්ක මහත මදි, එක්ක උස මදි මොනාම හරි අඩුවක් තියෙනවා. ඉතින් හරි අමාරුවෙන් හොයලා අන්තිමට එක ගහක් නෙවෙයි ගස් දෙකක් එකට කපාගෙන එන්න සිද්ධ වුණා. කීප තැනකටම ගිහිල්ලා ගස් කීපයක්ම තෝරගෙනත් අන්තිමට අපි තීරණය කරා අපිට තනි ගහක් හම්බුනේ නැති නිසා කමන්නේ ඔන්න ඔය අපි ওই ගස් දෙකක්ම බලලා කපාගෙන යන් කියලා. ඉතින් අන්තිමේ අපිට මේක තමයි හම්බුනේ. ඉතින් මං හිතනවා මේක ලස්සන ඇති කියලා. ඔනේ අතරේ අපේ අයියා ගිහිල්ලා පුංචි නත්තල් අත්තක් කපාගෙන එනවා මේ සිවුඩින් තියන්න කියලා. ඒකේ ස්පේස් තියෙනවා. ස්පේස් වැඩි එකනේ. ලංකාවේ කියනවා.
ඒ කතාව ගැන වැඩි හිතන්න එපා. ලංකාවේ හිටියා නම් කීයක් හරි වේදම් කරලා ගහක් ගන්න පුළුවන් කිව්වට මම මේ ගහ ගෙනාවට පස්සේ තමයි තේරුම් ගත්තේ ලංකාවේ අපිට ඇත්තටම මේ නත්තල් ගහක් ගන්න බෑ. මොකද ලංකාවේ තියෙන්නේ මන් දන්න විදියට අර කසගස් කියන ඒවයි ෆයිනස් ගස් කියන එකයි තමයි. ඒකෙන් මේ ලස්සන මේ හැඩේ එන්නේ නැහැ. ඉතින් ඒ කතාව මං නිකන් විහිළුවට කියපු කතාවක්. ඒක එච්චර හිතන්න එපා. හිච්ච එක මල් දායම් තියන්නේ නේ ගහ ඔකේ තිෆු මම අරගෙන මොන්නේ මොකලේ ෂේප් දෝ අරගෙන පුළුවන්ද නංගි බරයිද මල්ලිගෙන මම බරයිද කියලා අහන්නේ ඔයාලට තින්නවනේ මේ වගේ හස්බන්ඩ්ලා අපරාධි කියන්නේ කරන ඕන මෝඩ වැඩකට ඕන දෙයකට පණ තියලා දෙන්න සපෝට් එකක් දෙනවා. පේනවනේ. අන්තිමට හොයලා ගහක් හොයාගෙන කපාගෙන ඉද්දි තවත් ගස් දෙක කියනවා මේ ගහත් ලස්සනයි කියලා. ඔය ගහන්න මල්ලිගේ පිටිපස්සෙන් අරගෙන ආවත් ගහක් හොල්ලලා උනානේ. තියන ඇයි ඕගා නාවනේ හතර ආවන් ගේන්න දැක් පේනවද මට වෙච්ච වැඩි මං අර වීඩියෝ එකක් ගන්න කියලා අතේ තිබ්බ නත්තල් ගහ බිමින් තියලා ළමයි ඒක ඉවර කරලා ආයේ නත්තල් ගහ බලද්දි නත්තල් ගහ තිබුණ නැහැ මං හිතුවා අපේ හස්බන්ඩ් එක අරගෙන යන්න ඇති කියලා මං මෙතනටම ආවට පස්සේ එයා නත්තල් ගහකෝ කියලා අහද්දි තමා මන් දන්නේ එයත් ඒක අරගෙන ඇවිල්ලා නැහැ කියලා. ඉතින් මේ සීතලේ ආපහු මට ඇවිදගෙන අර කැලේ අස්සට යන්න උනා ඒ ගහ හොයන්න. Thank you. පේනවද මගේ මූණේ තියෙන සතුට? ෆ්‍රෙෂ් නත්තල් ගහක් ඇත්ත නත්තල් ගහක් ගෙනල්ලා මේ පාර හදන්න තියනවා කියලා මතක් වෙද්දී අනේ මගේ මූණේ සතුට. මේක ගෙනාවා වගේ නෙවෙයි. මේක හිටවලා මේකේ ලස්සනම පැත්ත කොහෙටද තියෙන්නේ කියලා තෝරගන්න අපි පුදුම ගේමක් දුන්නා. මොකද මේක හොඳයි කියලා අපි අරන් ආවට මේකෙත් ඉතින් අඩුපාඩු තියෙනවා. ඒ පැත්තට හරව මේ පැත්තට හරව තෝරලා අන්තිමට එක පැත්තක් තීරණය කරා මේ පැත්ත හොඳයි කියලා. නත්තල් ගහ ගෙනල්ලා හිටවලා ඉවරයි ළමයි. හැබැයි ඒක තාම ඩෙකරේට් කරේ නැහැ. මොකද මං ගාව මුකුත්ම නැහැ. ඒකට බඩු ගන්න ඕන. ඒක අපි පස්සේ කරන්නේ. ඉතින් මේ ඇවිල්ලා ඊට පස්සේ දවස අපි ඉන්න ටවුන් එකේ ක්‍රිස්මස් ඉවෙන්ට් එකක් තිබ්බා. ඉතින් මම ගියා ඒකට. ඒකෙදි මට ක්‍රිස්මස් කාඩ් එකක් හදන්න පුළුවන් වුණා. ක්‍රිස්මස් කාඩ් එකකුයි තව පොඩි එක ක්‍රිස්මස් දේවල් එතන කරා. ඉතින් මමත් කාඩ් එකක් හදලා තව චූටි ක්‍රිස්මස් ට්‍රී එකක් හදලා තව පොඩි සැන්ටා කෙනෙක්ව කලර් පේන්ට් කරා. ඒකේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මේ තියෙන්නේ. ක්‍රිස්මස් කාඩ් එක නම් එච්චර ගණන් ගන්න එපා ළමයි. ඒක නම් පොඩ්ඩක් අප්සෙට්. මේ ඇවිල්ලා දෙසැම්බර් 23. ඉතින් දෙසැම්බර් 23
අපිට පුළුවන් විදිහට පුංචියට අපේ ලංකාවේ කෑම ටිකක් හදලා අපි හිතුවා නත්තල් දවසට අපි කෑම මේසෙ ලෑස්ති කරන්න ඕන කියලා. මම ඊට කලින් කොකිස් හදලා තිබුණ නැහැ. හැබැයි මට හරි ආසාවක් තිබ්බා කොකිස් කන්න. මං ඉතින් අපේ අම්මලාට කතා කරලා අම්මලාගෙන් අහගෙන පුළුවන් විදියට කොකිස් ටිකක් හැදුවා. ඒ වගේම මම තව sugar cookies හැදුවා. මේකත් මං හදපු පළවෙනි පාර. ආසාවට තමයි හැදුවේ. හැබැයි හොඳට ආවා. පොඩ්ඩක් කරත් වුණා. ඒක එච්චර ගණන් ගන්න එපා. කට්ලට් තියන්නේ ඉතින් කොහොමත් ලංකාවේ පාටි එක තියෙන්න ඕන කෑමක්නේ. මං හිතනවා කට්ලට් කියන එක අනිවාර්යෙන් ලංකාවේ ක්‍රිස්මස් දවස්වලට හැම ගෙදරකම හැදෙනවා කියලා. මේ අපේ හස්බන්ඩ්ගේ පොඩි ඩෙසර්ට් එකක්. එදාම හවස මං ටක් ගාලා ගිෆ්ට් ටික රැප් කරා. නත්තල් කියන්නෙම ඉතින් තෑගිනේ. මොකද නත්තල් අයනවා කියන්නේ කොහොමත් ඉතින් තෑගි හුවමාරු වෙන කාලේ. ඉතින් ඒක හින්දා මම පුංචි ගිෆ්ට් ටිකක් ලෑස්ති කරා මගේ හස්බන්ඩ්ටයි තව අඳුරන කීප දෙනෙක්ටයි. ඒ තෑගි ටික මම ඉක්මනටම රැප් කරලා ක්‍රිස්මස් ට්‍රී එක යටින් තිබ්බා. ලංකාවේ නම් ඉතින් වෙන නත්තල් වලට තෑගි ගන්නවා කියන එකම යුද්ධයක්. දෙසැම්බර් 1 වෙනිදා ඉඳන්ම මෙයාට මොනවාද ගන්නෙ, අරයට මොනවාද ගන්නෙ, අම්මලාට මොනවාද ගන්නෙ, ඕකම තමයි ඔළුවේ තියෙන්නේ. ඒක වෙනම ෆීලිං එකක්. මේ පාර මට එච්චර දෙයක් තිබුණ නැහැ. මොකද මෙහෙ ඉතින් අපි දෙන්න විතරනේ ඉන්නේ. ඒ හින්දා මේ පාර තෑගි වලට එච්චර වද උනේ නැහැ. හැබැයි මට ඒක මාර විදිහට මිස් වුණා. මොකද තෑගි ගන්න shopping කරනවා කියන්නේම ඒක මං හරි ආසම දෙයක්. ඉතින් මේ පාර මට ඒක නැති හින්දා මට ඒක ගොඩාක් මිස් වුණා. අපිට ලංකාවේ මිස් වෙන්නේ මං හිතන්නේ මෙමරීස් ගොඩක්. අපි පවුලේ අයත් එක්ක, අපේ යාළුවොත් එක්ක අපි බිසි වෙන එක වැඩවලට. ඉතින් ඒව නැති එක තමයි මං හිතන්නේ අපිට ලංකාවේ වැඩිපුරම මිස් වෙන්නේ. මටත් මං හිතන්නේ ගොඩක්ම මිස් වුණේ ඒක. මොකද මේ පාර shopping නෑ වෙන පාරවල් වල වගේ. තෑගි බෙදා ගන්න ගොඩක් කට්ටිය නැහැ. එක අතකින් ඒක හරි දුකක්. ඒත් ඉතින් මොනා කරන්නද නේ? ජීවිතේ ඔහොම තමයි. හැමදාම එක විදියට තියෙන්නේ නෑනේ කියලා මං හිත හදා ගන්නවා. ඉතින් තෑගි ටික ඔන්න ඔය විදියට තමයි රැප් කරේ. මේ ඇවිල්ලා දෙසැම්බර් 24. මං නත්තල් ගහ ගෙනාවේ දෙසැම්බර් 9. ඇයි දන්නවද මට මෙච්චර කාලයක් ගියේ මේක හදන්න? මම හොයපු බල්බ් වලයි ඩෙකරේෂනුයි මට මෙහෙන් ගන්න නැතුව ගියා. මං ඒවා ඔඩර් කරාටත් මට ඒවා තාමත් හම්බුන්නේ නැහැ. ඉතින් මෙහෙ එන කෙනෙක්ට කියලා තමා මම මේ බල්බ් වල ටිකයි ඩෙකරේෂන් ටිකයි ගෙන්න ගත්තේ. ඉතින් ඒ හින්දා මට දෙසැම්බර් 24 වෙනකන් ගහ තියාගෙන බලාගෙන ඉන්න උනා. ඒ ටික හම්බෙච්ච ගමන් තමා මම මේ ටක් ගාලා සරසන්නේ. හොඳ වෙලාවට මට නත්තල් දවසට කලින් හරි මේ ටික හම්බුණා. නැත්තම් මම බයේ හිටියේ නත්තලට ගහ සරසන්න නැතුව නිකන් තියලා තියන්න වෙයි කියලා. අන්තිමට කොහොම හරි මං හිතපු විදිහටම මට මගේ නත්තල් ගහ සරස ගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. බලලා කියන්නකෝ මගේ නත්තල් ගහ අද ලස්සනයිද කියලා. ඒක නෙවෙයි. ඔයාලගේ නත්තල් ගහෙත් ලස්සන ෆොටෝ එකක් මතක් කරලා කමෙන්ට් එකේ දාගෙන යන්න මට බලන්න. වෙන අවුරුදු වල නම් 24 රෑ මේ වෙලාවට අපි පල්ලි යන්න ලෑස්ති වෙනවා. හැබැයි මෙහි රෑ පූජාවක් නැහැ. උදේ පූජාව තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා 24 මගේ ජීවිතේ පළවෙනි පාරට මෙහෙම ගෙදරට වෙලා ඉන්න සිද්ධ වුණා. ඒක මට හරි දුකක්. මොකද මට පුරුදු රෑ 12 පූජාවට ගිහිල්ලා. හැබැයි ඉතින් වෙනසකටත් එක්ක උදේ පූජාවත් හොඳයි. මේ ඇවිල්ලා 25 උදේ පල්ලි ගිහිල්ලා ඇවිල්ලා මං ඔය නත්තල් ගහ වටේ කැරකි ඉන්නේ මගේ තෑග්ග මොකක්ද කියලා බලාගන්න ඉවසිල්ලක් නැතුව. කොච්චර වයසට ගියත් සමහරක් තැන්වල අපි හරි පොඩි ළමයි වගේ. ඔව් ඉතින් තෑගි වලට කවුද අකමැති? ඔයගොල්ලන්ගේ ඔලු පේන්නේ නැහැ. ඔයා බලන්න
අපේ අයියා ඔය මට හොරෙන් වැඩක් කරාමද කොහෙද? ඇත්තටම මම බලාපොරොත්තු වුණේ මෙයා මට වෙන දෙයක් අරන් දෙයි කියලා. හැබැයි මම හිතුවේවත් නැති තෑග්ගක් තමයි මට මේ පාර නත්තලට හම්බුනේ. මට තාම හිතාගන්න බෑ අපේ අයියට කොහෙන්ද මට මේ වගේ තෑග්ගක් අරන් දෙන්න ඕන කියලා හිතුනේ කියලා. කොහොම හරි මේ පාර සැන්ටා මට කැමතිම තෑග්ගක් ගෙනල්ලා දීලා තියෙනවා. ඔයාලට සැන්ටා ගෙනල්ලා දීපු තෑග්ගෙත් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔය තිබ්බේ මම හදපු කෑම මේසේ. මගේ ජීවිතේ පළවෙනි පාටද කොහෙද මම මෙහෙම කෑම මේසයක් ලෑස්ති කරේ. කොකිස් බෑදලා කට්ලට් හදලා. මොකද හැම පාරම ගෙදර අම්මනේ මේ දේවල් කරන්නේ. ඉතින් අම්මා නැති අඩුව දැනුණා. ඔව් හැබැයි ඉතින් එහෙමයි කියලා නිකන් ඉන්න බෑනේ. ඉතින් මම මට පුළුවන් විදියට කෑම ටිකක් ලෑස්ති කරලා අද දවස පුළුවන් විදිහට සතුටින් ඉන්න මම උත්සාහ කරා. මං හිතනවා මගේ උත්සාහය සාර්ථකයි කියලා. A few moments later. මගේ ජීවිතේ පළවෙනි නත්තල මේ මම්මගේ ගෙදරින් ඈත් වෙලා සමරන. ඉතින් හරිම දුකක් හරිම වේදනාවක් තියෙනවා. මිස් වෙච්ච දේවල් ගොඩාරියයි. හැබැයි එහෙමයි කියලා මට මේක අතාරින්න බැහැනේ. මම පුරුදු වෙලා තියෙනවා ඉන්න තැනක කොයි විදියට කොහොම හිටියත් ඒ මොහොත සතුටින් ගත කරන්න. ඉතින් මමත් මගේ 2025 මට පුළුවන් විදියට මෙහෙම තමා සැමරුවේ. ඉතින් ඔයාලා මේක බැලුවා නම් ඔයගොල්ලෝ මේකට කැමති නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට ඔයාලගේත් නත්තල් එක්ස්පීරියන්ස් එක මතක් කරලා මාත් එක්ක ෂෙයා කරගන්න. ඒකත් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මම ඔයාලා හැමෝටම විශ් කරනවා මේ ලබන්නා වූ නෙමෙයි මේ ලැබුවා වූ. මොකද දැන් මම මේක වොයිස් ඕල් කරනකොට මේ අවුරුද්ද ලබලා. මේ ලැබුවා වූ නව වසර ඔයාලා හැමෝටම සුබම සුබ වෙන්න කියලා. අපි ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් thank you for watching. Bye bye.